මේ ලෝකේ දැනට තිබිච්ච ප්‍රබලම න්‍යෂ්ටික අනතුරු දෙකක් තියෙනවා. මං කලිනුත් ඔයාලට මං හිතන්නේ මේ නම් දෙක කිව්වා. එකක් චර්නොබිල් අනිත් එක ෆුකුෂිමා කියලා ජපානයේ 2011. හරිද? ඔය දෙකේම ඉෆෙක්ට් එක අවුරුදු දැන් චර්නොබිල් ප්‍රශ්නේ තාම බලපෑම ඉවර නැහැ. ඒ වෙලාවේ නිකුත් වෙච්ච විකිරණ වල හැටියට තාමත් ඒ පැති අතෑරලා දාලා ඒ පැතිවල උපදින සත්තු පවා තාම උපදින දැන් ගැලේ වගේ වෙලා තියෙන දැන් ඒ පැති අතෑරලා දාලා තින්නේ. තාම විකිරණ මට්ටම් ඉතාම ඉහළයි. තාම උපදින සත්තු පවා හරි ලොකු විකෘතිතාවයන් වලින් තමයි උපදින්නේ. ඔලු දෙකේ හරක්, නරි වගේ හපන හාවෝ. එහෙම ඉන්නවා. කියන්නේ අර ජාන විකෘති වෙලා තියෙන කෙලින්ම. ඒ කියන්නේ මේ විකිරණ වලින් වෙන්නේ කෙලින්ම සෛල වලටම DNA වලටම ෂොට් එක වදින එක වෙන්නේ විකිරණ වලින්. ඒ කියන්නේ විකිරණ අර මේ පරමාණුක මට්ටමේ ප්‍රතික්‍රියාවක් කරන්න ඇඟ ඇතුලේ තියෙන රුධිර සෛලත් එක්ක පරමාණුක මට්ටමේ කියන්නේ ඇඟ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන වල ව්‍යුහය බව වෙනස් කරනවා. විකිරණ වැදුනහම. එතකොට මේ දැන් තව පොඩ්ඩෙන් දෙවෙනි එක පළවෙනි එක ඒක චර්නොබිල් ඊට පස්සේ ෆුකුෂිමා අවුරුදු ගානකට බේරෙන්න බෑ ලොකු මිනිස්සු ගානක් ඩිරෙක්ට්ලි මැරෙන්නේ නැහැ ඉන්ඩිරෙක්ට්ලි මැරෙනවා. දැන් චර්නොබිල් කියන අනතුරේ මිනිස්සු 30 ගානක්ද කොහෙද මං හිතන්නේ මේ ඍජු මරණ තියෙන්නේ. හැබැයි ඒකේ බලපෑමෙන් ඊට පස්සේ විකිරණ නිකුත් වෙලා ඒක වායු ගෝලයට එකතු වෙලා ඒ වායු ගෝලයට ගිහලා ඒක වලාකුළු වලට ගිහිල්ලා වලාකුළු ඈතට පා වෙලා ගිහිල්ලා ඊට පස්සේ වහින වැස්ස ඊට පස්සේ වටේ ප්‍රදේශ වලට එන විකිරණ ශීලීතාවයේ ඉහළ යාමත් එක්ක මිනිස්සුන්ට එන දීර්ඝකාලීන ආබාධ ඕවා මේවත් එක්ක ගත්තාම විකිරණ අනතුරක් කියන්නේ ඉතාම ප්‍රබල වැඩක් ප්‍රබල ප්‍රශ්නයක්. තව පොඩ්ඩෙන් තුන්වෙනි එක ඊයේ. හරි. අර ඊයේ ඊශ්‍රායලෙන් ඉරානයට ගහලා ඒගොල්ලන්ගේ අර මේ නටන්ස් මං හිතන්නේ ඒක ප්‍රොනවුන්ස් කරන්න නටන්ස් වෙන්නේ නැති NATNZ වේද නටන්ස් කියන මේ එකට ගහපු එක හරියට වැදිලා නැහැ. වැදුනා නම් එහෙම ඉතා විශාල ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මෙහෙමයි ඒක ඇත්තට මේ නටන්ස් කියන එක ඇවිල්ලා නියුක්ලියර් මේ න්‍යෂ්ටික බලාගාරයක් නෙමෙයි. අපේ පාඩමෙත් තියෙනවා විකිරණශීලීතාවය පාඩමක් අපිට තියෙනවා. ඒකෙත් තියෙනවා මේ විකිරණ පාවිච්චි කරන්න කලින් ස්වාභාවිකව හම්බෙන යුරේනියම් පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කිරීම ඵලදායී මදි. ඒ නිසා ස්වාභාවික හම්බෙන යුරේනියම් වගේ ඒවා සුපෝෂණය කරනවා කියලා වැඩක් තියෙනවා. එන්රිච්මන්ට් කියලා එකක්. අන්නේ එන්රිච්මන්ට් කරන තැනක් තමයි ඊයේ එන්රිච්මන්ට් කරන තැනකට තමයි ගහලා තියෙන්නේ. ඒතර නියුක්ලියර් බලාගාරයකට ගහන තරම් ඉෆෙක්ට් එකක් ඉන්නේ නැහැ එන්රිච්මන්ට් එකක් කරන තැනකට ගැහුවාම. හේතුව නියුක්ලියර් බලාගාරයකදී විකිරණ පිට කරමින් තියෙන එක වාතයට එකතු වෙන එකයි වෙන්නේ බලාගාරය පිපිරුණොත් එහෙම. එන්රිච්මන්ට් කරන තැනකදී එච්චර ලොකු ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ. හැබැයි එන්රිච්මන්ට් කරන තැනකදී ගොඩාක් ලොකුවට මේ ඒ මූලද්‍රව්‍ය මේ අමුද්‍රව්‍ය තියෙනවා. සහ ඒ වායු තියෙනවා. එතකොට ගොඩක් නියුක්ලියර් ප්‍රශ්නයකට වඩා කෙමිකල් ප්‍රශ්නයක් එන්නේ. න්‍යෂ්ටික ප්‍රශ්නයකට වඩා ඊට පස්සේ UF6 වගේ මේ මොනවාද යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් වගේ තියෙනවා මේ ගෑසස්. ඒ ගෑසස් මේ එකතු වෙලා වාතයට ඒකෙන් වලාකුළු වලට ගිහිල්ලා ඊට පස්සේ අවට තියෙන සියලු නගර වලට අර නිකන් අර මේ නිකන් ඇසිඩ් වැස්ස වගේ ඒවා වහින්න පුළුවන්. ඇසිඩ් වැස්සවල් වගේ ඒවා. ඊට පස්සේ එහෙම ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඕක අවට තිබිලා තියෙන තව නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකකුත්. සාමාන්‍ය මට්ටම එකක්. ඒතර ඒ දෙක ඉලක්ක කරලා ගැහුවා නම් ඊයේ ඇටැක් එක චුට්ටක් වෙනස් වුණා නම් හරියට බලපෑම කියලා තියෙන්නේ අද වෙනකොට මේ මැද්ද පෙරදිග නැල්ලු කෙලින්ම. ඊයේ වැදුනා නම් හරියට. මැද්ද පෙරදිග නැල්ලු අද වෙනකොට. ඒ කියන්නේ ඒක ටිකක් අතිශෝක්තිය වැඩි කතන්දරයක්. මැද්ද පෙරදිගම නැති වෙන්න නම් අමාරුයි. නමුත් අර සමස්තයක් විතර ලොකු දීර්ඝකාලීන බලපෑමක් ඇති වෙන එකක්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවද අද පැය 3කට විතර කලින් ගහලා තිබ්බා ඉරානෙන් ඊශ්‍රායලේ නියුක්ලියර් ෆැසිලිටි එකකට. දැන් ওই වැඩේ දැන් නියුක්ලියර් පැත්තට ඇදිලා ගියා කියන්නේ ඒව නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. සහ ඉතින් මට තේරෙන විදිහට කියන්නේ මම හිතන විදිහට USA වගේ රටක් අර හිතලා ගැහුවා. ඒ කියන්නේ හිතලාමයි මිස් වෙන්න ගැහුවේ කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ අර හරියටම ගහනවා නම් ගහන්න තිබුණා USA වලටත් ඉරාන් වලටත් දැන් අද ඊශ්‍රායලයට ගහපු එකුණත් හරියටම ගහන්න තිබුණා. මොකද ඒගොල්ලන්ගේ ක්‍රූස් මිසයිල් වගේ ඒවා බැලස්ටික් මිසයිල් වගේ ඒවා සෑහෙන හොඳට ටාගට් ගන්න පුළුවන්. ටාගට් මිස් වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් අර සෑහෙන හොඳට ටාගට් ගන්න පුළුවන්. අර ළඟින් යන්න ගහන්නේ අපි නිකන් අර බය කරන්න වගේ තමයි ගහන්නේ. කියන්නේ ඒක මිස් වුණා නම් එහෙම
ආයි දැන් අපිටම දැන් හිතන්නකෝ අද දවසේ ලංකාව කියන රටේ පන්තිවල පවා අපි කතා කරනවා නම් ඊයේ වැදුනා නම් අම්මට සිරි වෙනවා කියලා ඒත් කොච්චර ඉෆෙක්ට් එකක් ඒ වටේ ඇතිද ඒ කියන්නේ. ඒතර ඒගොල්ලන්ට තේරෙනවනේ පොඩ්ඩක් අඩි ගාණක් එහෙන් වැදුනා නම් ආයි අද මෙතන අපේ රට නෑ කියලා. ඒ වගේ විදියකට තමයි එකෙන් ගහගන්නේ. දැන් ඔය නියුක්ලියර්ව ළඟට ගහන්නේ ඔක්කොම. නියුක්ලියර්ව ඇතුළට ගහන්න ගත්තොත් නිකන් හරි එතනින් යුද්ධ ඉවරයි. ඒ කියන්නේ එකපාරයි කෙලින්ම. මාර කේසයක් කියන්නේ නියුක්ලියර් බෝම්බ ගහනවා වගේ තමයි නියුක්ලියර් මේ බලාගාර වලට ගහනවා කියන්නේ. දැන් බෝම්බ ඒගොල්ලෝ ගෙනල්ලා ගහන්න ඕනේ. මේක නියුක්ලියර් බලාගාරයට ගහනවා කියන්නේ අපි ළඟ තියෙන බෝම්බ එකට උන් ගහනවා වගේ. නියුක්ලියර් බලාගාරයේ නියුක්ලියර් බෝම්බ එකේ රියැක්ෂන් එක දෙකම එකයි. එකම ප්‍රතික්‍රියාවක් තියෙන නියුක්ලියර් මේ පරමාණුක බෝම්බෙයි පරමාණුක බලාගාරයේ එකම රියැක්ෂන් එකක් තියෙන්නේ. එකම දේ බලාගාරෙදි කරන්නේ ඒ ප්‍රතික්‍රියාව පාලනය කරනවා. දිගින් දිගටම දාම් ප්‍රතික්‍රියාවක් කියලා චේන් එකක් වගේ වෙන්නේ. ඒ කියන්නේ කලින්ම එකක් තුනක් ඔහොමම ශක්තිය නිකුත් කරමින් යන්නේ බලාගාරදී ඒ ශක්තිය ඕනට වඩා වැඩි වෙන්න තියෙන පාලනය කරනවා. බෝම්බ එකදී පාලනය කරන්න නැතුව වැඩි වෙන්න දෙනවා. ඉතින් බලාගාරයට ගැහුවොත් වෙන්නේ ඒ ශක්තිය පාලනය කිරීමේ පද්ධතිය නැති වෙලා නිකම්ම නියුක්ලියර් බෝම්බ එකක් වගේ විසිරෙන එක බලාගාරේ. ඒක ලොකු ප්‍රශ්නයක්. හරි කොහොම හරි දැන් ඕකෙන් අපිට වෙන්න තියෙන ඉෆෙක්ට් එකක් විදියට බොහෝ විට මේ වැඩේ දිගටම තිබ්බොත් අනිවාර්යෙන් තෙල් ගණන් යනවා. ඒකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ තෙල් නැති වෙනවා. දැන් මෙහෙම ගින් තෙල් නැති වෙනවා. ප්‍රවාහන පද්ධතිය අඩාල වෙනවා. ඊට පස්සේ විදුලිය හදාගන්න බැරි වෙනවා. අපේ බොර තෙල් බලාගාර තියෙනවා. ඩීසල් බලාගාර තියෙනවා. විදුලිය හදාගන්න බැරි වෙනවා. ලයිට් කපන්න වෙනවා. දවසකට වැඩි වෙලාවක් ලයිට් නැතුව ඉන්න වෙනවා. ඊට පස්සේ බඩු ගණන් යනවා. ඔහොම කාලයක් එන්න පුළුවන්. එයිද නැද්ද දන්නේ නැහැ. වැඩේ දිගටම ගියොත් එන්න පුළුවන්. ඒ හින්දා ඕවගේ කාලයක් එද්දි දැන් මේ කතන්දරේ අපිට අදාළ දේ මම කියන්න බෑ. වැඩක් නැහැ මේ ලෝක දේශපාලනය ගැන කතා කරලා මෙතන. එතකොට මේ අපිට දාලා දේ තමයි ඔහොම කාලයක් ආපුවම මම හොඳට දැකලා තියෙනවා කොවිඩ් වලදී. ඊට පස්සේ 2022 අර අරගලේ ආපු වෙලාවේදී. එහෙම ළමයි සම්පූර්ණයෙන් ඩීවියේට් කරනවා වැඩ කරන විදිහින් එළියට. ඒ කියන්නේ තමන්ගේ ඉතින් සාමාන්‍යයිනේ. තමන් සාමාන්‍යයෙන් වැඩ කරන එක නෙමෙයි වෙන්නේ පොඩ්ඩක් ඕවා ගැන බල බල අරවත් මේවත් එක වැඩක් කරන්නෙත් නැහැ. ඕවා බල බල ඉන්න අර කොවිඩ් කාලේ වගේ මොම් වෙවි ඉන්නවා. එතකොට ආයි ඒතර ඒ වෙලාව ටික මිස් කරගන්න එක ආයි ට්‍රැක් එකට පයින්න බෑ. ඊටාම සුළු පිරිසක් ওই ට්‍රැක් එක පරිස්සමින් ගෙනියනවා. ඊට පස්සේ සමහරලාට විභාග දක්වාම ඕක ගියොත් එහෙම අපි හිතමු දැන් මේක මාස ගාණක් ඇදෙනවා කියලා. විභාග දක්වාම ගියොත් එහෙම අන්තිමට කොහොම හරි මේක අල්ලන් හිටපුන් ටික ලියනවා. ඒගොල්ලන්ගේ රිසල්ට්ස් අකුරු වශයෙන් සමහරට හොඳ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ 95 3ක් දාන්න හිටපු එක්කෙනා 75 3ක් දානවා වෙන්න පුළුවන්. හැබැයි රෑන්ක් එක වශයෙන් ඉතා හොඳ වෙනවා. ඒ කාලවල වලදී ගොඩාක් මේ මුළු يعني සාමාන්‍ය ළමයින්ගෙන් වැඩි පිරිසක් වැඩ කරන එකෙන් අයින් වෙනවා. වැඩ කරන එකෙන් අයින් වෙච්ච ගමන් සාමාන්‍යයෙන් වැඩ කරන මනුස්සයා ටක් ගාලා උඩ එනවා. ඒ හින්දා ඉදිරියේදී කොහොමත් මේක නරක පැත්තට හැරෙන්න දෙන හින්දා මම කියන්නේ වැඩ කරන එක සාමාන්‍යයෙන් පවත්වාගෙන යන්න try කරන්න. ඔය එක එක දේවල් වුණාම ලයිට් කපලා අරවා මේවා වෙලා වැඩේ චාටර් වෙන්න පටන් ගත්තාම දැන් මේ බස් නැති එකත් අද අපරාධේ ගොඩක් ළමයිට පන්ති කට් වෙනවා. මේ ඒකත් එක්ක වැඩ කරන එක පවත්වා ගන්න උත්සාහ කරන්න. වැඩ කරන එක පවත්වා ගන්න. ඒ කියන්නේ ට්‍රැක් එකෙන් එළියට යන්නේ නැතුව ඉන්න බලන්න. මොකද බහුතරයක් ට්‍රැක් පයින්නවා. ඔය වගේ සිදි දෙක තුනක් පහුගිය කාලේ මුණානේ. දැන් පාස්කු ඇටැක් එක වෙලාවෙදිත් මම පන්ති කරා. ඒකෙදිත් මම ওই සීන් එක දැක්කා. කොවිඩ් එකේදිත් වුණා. ඊට පස්සේ අරගලේ වෙලාවෙදිත් වුණා. එක දිගට දැන් අවුරුදු 3ක් විතරනේ. දැන් මට හිතෙනවා බොහෝ විට ආයිතරයක් මේ පාරත් ඔය වැඩේ ඔහොම ගියොත් එම් බහුතරයක් ට්‍රැක් පැනලා අර එතකොට වැඩ කරන උන් ටික ඉතාලම හොඳ රෑන්ක් ටිකක් දානවා. ඒ හින්දා ට්‍රැක් පයින්න නම් එපා මේ තත්ත්වෙත් එක්ක. පොඩ්ඩක් මම කියන්නේ 100ට 100ක් වැඩ කරන්න නෙමෙයි නෝමල් එකේ පන්ති මිස් කරගන්න නැතුව මොනවා වුණත් පන්ති මිස් කරගන්න නැතුව පුළුවන් තරම් හෝම්වර්ක් ටික කරලා වැඩ ටික පොඩ්ඩක් ඇකඩමික් මූඩ් එකේ කරගෙන යන්න. එතකොට ඔයාලට අර තිබ්බටත් වඩා ඊටාම වාසිදායක තත්ත්වයක් එනවා. අනිත් කට්ටිය වැඩේ අතරින් එකෙන්. අනිත් කට්ටිය වැඩෙන් එළියට යන එකෙන් ඔයාලට මාර වාසියක් වෙනවා. හරි? ඔය මොකක්ද අර 2020 කොවිඩ් වෙලාවේ දිස්ත්‍රික් රෑන්ක් ආව නිකන් B200ක වගේ රිසල්ට් වලට. හොඳ දිස්ත්‍රික් රෑන්ක් ආව B200 වගේ රිසල්ට් වලට. මොකද ගොඩක් ළමයි වැඩ කරලා නැහැ. වැඩ කරපෙවුන්ට හොඳ රෑන්ක්ස් ආවා. වැඩ කරපෙවුන්ට ඉතින් හොඳ රෑන්ක්ස් ආවා. ටිකක් වැඩ කරපෙවුන්ට. ඒ හින්දා මේ එහෙම තත්ත්වයක් එයි වගේ එකක් පේන හින්දා කියන්නේ. වැඩේ නිකන් නවතින්නේ නැහැ වගේ සිද්ධියක් යන හින්දා.